හොඳයි. අපි හැමෝම අපරාධය කියන වචනය අහලා තියෙනව නේද? ඒත් ඇත්තටම යම් ක්‍රියාවක් අපරාධයක් බවට පත් කරන්නේ මොකක්ද? ඒකේ නිර්වචනය මොකක්ද? අන්න ඒකන තමයි අපි මේ විග්‍රහයේදී ගැඹුරටම කිමිදිලා බලන්න යන්නේ. අපි අපරාධ නීතියේ මූලික සංකල්ප, ඒ වගේම එය නීති පද්ධතියේ අනෙක් කොටස් වලින් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණා එකින් එක පැහැදිලි කරගන්න. හරි. මේ තමයි අපේ ගමන් මාර්ගය. මුලින්ම අපි මේ නීතිය කියන පුළුල් භූදර්ශනය දිහා බලමු. ඊළඟට අපරාධ නීතිය සහ සිවිල් නීතිය අතර තියෙන පැහැදිලි වෙනස්කම් මොනවද කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ අපරාධ නීතිය අරමුණු මොනවද කියලාත් අපරාධයක් කියන වචනේ ඇත්තම තේරුම මොකක්ද කියන සංකීර්ණ ප්‍රශ්නයත් අපි විග්‍රහ කරනවා. අවසානයේට නීතිය මිනිස් හැසිරීම සහ සදාචාරය අතර තියෙන සම්බන්ධය ගැනත් කතා කරමු. ඕනෑම දෙයක් ගැන ඉගෙන ගන්න කලින් ඒක අයිති වෙන සමස්ත පද්ධතියේ ඒකට තියෙන තැන තේරුම් ගන්න එක හරිම වැදගත්. ඉතින් අපි මුලින්ම බලමු මේ අපරාධ නීතිය කියන එක සම්පූර්ණ නීති පද්ධතිය කියන විශාල චිත්‍රය ඇතුලේ කොතනද හරියටම ස්ථානගත වෙන්නේ කියලා. සරලවම හිතුවොත් නීතියේ තියෙන දැවැන්ත විෂයපතය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ මූලික බෙදීම අවබෝධ කරගැනීම මුළු නීති පද්ධතියම ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න අපිට අත්‍යවශ්‍යම පළමු පියවර වෙනවා. මෙන්න මේ රූප සටහනෙන් ඒ බෙදීම පැහැදිලිවම පේනවා. එක පැත්තකින් තියෙනවා සිවිල් නීතිය. ඒ යටතට පෞල් නීතිය, ගිවිසුම් නීතිය වගේ ගොඩක් දේවල් එනවා. හැබැයි අපි මේ විග්‍රහයේදී අවධානය යොමු කරන්නේ අනිත් ප්‍රධාන ශාඛාවට. ඒ කියන්නේ අපරාධ නීතියට. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන්නේ මුළු සමාජයටම විරුද්ධව සිදුවෙන වැරදි සම්බන්ධවයි. හරි, දැන් අපි මේ නීති ක්ෂේත්‍ර දෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියන තව ටිකක් ගැඹුරින් බලමු. මේ වෙනස්කම් හරියටම තේරුම් ගත්තම අපරාධ නීතියේ අනන්‍යතාවය අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන තීරණාත්මකම වෙනස තමයි වරදින් පීඩාවට පත්ුනේ කවුද කියන එක. හිතන්න, සොරකමක් වුණාම ඒක අදාළ පුද්ගලයාට වුණු හානියක් විතරක් නෙමෙයි. ඒක මුළු සමාජයේම ආරක්ෂාවට එල්ල වුණු තර්ජනයක්. අන්න ඒ නිසා තමයි ඒක අපරාධයක් වෙන්නේ. හැබැයි දෙන්නෙක් අතර තියෙන ඉඩම් ආරවුලක් වගේ දෙයක් සිවිල් නීතිය යටතේ විසඳෙන්නේ ඒක ඒ පුද්ගලයන් දෙදෙනාට සෘජුවම බලපාන පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. මේ වෙනස්කම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහ බලමුකෝ. අපරාධ නඩුවකදී චූදිතෙක් වරදකරු කරන්න නම් සාධාරණ සැකයකින් තොරව ඒ වරද ඔප්පු කරන්නම ඕන. ඒක හරිම ඉහළ ඔප්පු කිරීමේ මට්ටමක්. ඒකට හේතුව නිර්දෝෂී කෙනෙක්ට දඬුවම් ලැබීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති කරන එක. හැබැයි සිවිල් නඩුවකදී තීරණයක් ගන්නේ සම්භාවිතාව වැඩි පැත්තට. ඒ වගේම තමයි අපරාධ නීතිය අරමුණ දඬුවම් දීලා අනාගතයේදී ඒ වගේ වැරදි වෙන එක වළක්වන එක. සිවිල් නීතිය අරමුණ අගතියටපත් පාර්ශවයට වන්දියක් ලබා දීම. හොඳයි. එතකොට අපරාධ නීතියෙන් ඇත්තටම සමාජයේ ඇතුලේ ඊට කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? මොකටද අපිට අපරාධ නීතියක් අවශ්‍ය වෙන්නේ? අපරාධ නීතියේ මූලිකම අරමුණු තුනක් තියෙනවා කියලා අපිට සරලව හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සමාජයට හානිකර හැසිරීම තහනම් කරන එක. දෙවැන්න ඒ වගේ හැසිරීම සිද්ධ වෙන එක වළක්වා ගන්න එක. තුන්වැන්න තමයි ඒ නීති කඩ කරන අයට දඬුවම් පැමිණවීම. මේ අරමුණු දිහා බැලුවම පේනවා අපරාධ නීතියෙන් යම් සමබරතාවයක් ඇති කරන්න උත්සාහ කරන බව. එක පැත්තකින් හානිකර ක්‍රියාවලින් සමාජය ආරක්ෂා කරනවා, අනිත් පැත්තෙන් නිර්දෝෂී පුද්ගලයන්ට අසාධාරණයක් නොවෙන්නත් වග බලා ගන්නවා. ඒ වගේම හැම වරදකටම එකම විදිහේ දඬුවමක් දෙන්නේ නැහැ. වරදේ බරපතලකම අනුව දඬුවම් වෙනස් වෙනවා. මේ කාරණාත් එක්ක අපි දැන් එළබෙන්නේ මේ විෂයේ තියෙන ඊටාම සංකීර්ණ ඒ වගේම වැදගත්ම ප්‍රශ්නයකට. අපරාධයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි හැමෝගෙම ඔළුවේ යම් අදහසක් තියෙනවා. ඒත් හැමෝටම හැම සමාජයකටම හැම කාලයකටම ගැළපෙන විදිහේ විශ්ලීය නිර්වචනයක් දෙන එක ඇත්තදම පුදුම හිතෙන තරම් අමාරු කාර්යයක්. අපිට මේකට දෙන්න පුළුවන් සරලම නිර්වචනය තමයි නීතිමය නිර්වචනය. ඒකෙන් කියන්නේ යම් ක්‍රියාවක් හොඳද නරකද සදාචාරාත්මකද නැද්ද කියන එක අදාළ නැහැ. රාජ්‍ය විසින් ඒක නීතියෙන් තහනම් කරලා ඒකට දඬුවම් නියම කරලා තියෙනවා නම් අන්න ඒක අපරාධයක්. ඊළඟට තව ටිකක් පුළුල් දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ තමයි මානව හිමිකම් නිර්වචනය. මේ අනුව යම් රටක නීතියෙන් අපරාධයක් කියලා නම් කරලා නැතත් යම් ක්‍රියාවකින් කෙනෙකුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වෙනවනම් ඒකත් අපරාධයක් විදිහට සලකන්න ඕන කියලායි මේ අදහසින් කියවෙන්නේ. මේක හරිම රසවත් අදහසක්. මේ නිර්වචනයෙන් කියන්නේ අපරාධය කියන එකට ස්ථිර ගලක කෙටුවා වගේ තේරුමක් නැහැ කියලයි. ඒක සමාජයෙන් සමාජයට කාලයෙන් කාලයට වෙනස් වෙන ලේබලයක්.
හොඳම උදාහරණය තමයි ත්‍රස්තවාදියාත් සම නිදහස් සටන්කාමයා කියන වචන දෙක. එකම පුද්ගලයාව එකම ක්‍රියාව බලන කෝණය අනුව දෙවිධයකට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධය කියන එකත් සමාජයේ විසින්ම නිර්මාණය කරන දෙයක්. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු නීත්‍යානුකූලව වැරදිදී සහ සදාචාරාත්මකව වැරදිදී අතර තියලා මේ සංකීර්ණ සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් නීතිය ඇතුලේ වැරදි ක්‍රියා ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. පළවෙනි වර්ගය තමයි මලා ඉන්සේ. ඒ කියන්නේ මිනිමැරීමක්, සොරකමක් වගේ සහජයෙන්ම નિરાයාසයෙන්ම වැරදි කියලා අපි කවුරුත් පිළිගන්න ක්‍රියා. දෙවෙනි වර්ගය තමයි මලා ප්‍රොහිබීටා. ඒ කියන්නේ ආසන පටි නොදා වාහනයක් කෙලවනවා වගේ ඒවා වැරදි වෙන්නේ නීතියෙන් හැම කරන්න එපා කියලා තහනම් කරලා තියෙන නිසා විතරයි. මේ උදාහරණයෙන් සදාචාරාත්මක යුතුයකමයි නීතිමය යුතුයකමයි අතර තියෙන වෙනස හරි අපූර්වට පැහැදිලි කරනවා. වතුරේ ගිලෙන කෙනෙක්ව බේරගන්න එක සදාචාරාත්මකව අපේ යුතුයකමක් වුණාට එහෙම නොකලා කියලා අපිට නීතියෙන් දඬුවම් කරන්න බෑ. හැබැයි පිහිනුම් පුහුණුකරුවෙකුට එයාගේ පුහුණුවන්නාව බේරගන්න නීතියමය වගකීමක් තියෙනවා. ඒ වගකීම පැහැර හැරියොත් ඒක අපරාධයක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේන්ම අපිට එක දෙයක් පැහැදිලි. නීතිය විශේෂයෙන්ම අපරාධ නීතිය කියන්නේ එක තැනින් නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒක සමාජයේ සාරධර්ම විශ්වාස එක්ක නිරන්තරයෙන්ම වෙනස් වෙන ජීවමාන දෙයක්. ඉතින් අපිටම හිතන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් තමයි අද අපි සාමාන්‍යයි නීතියානුකූලයි කියලා හිතන දේවල් වලින් මොනවා අනාගතයේදී අපරාධ විදිහට සලකයිද? ඒ ගැන හිතන එක අප සැමට බාරයි. අපරාධ නීති පිළිබඳ මේ විග්‍රහය සමග එකතු වුණාට ස්තුතියි.